2026 අප්‍රේල් 3 වෙනිදා ඉරාන ගුවන් සීමාව තුලදී ඇමරිකානු F-15E ස්ට්‍රයික් ඊගල් යානයක් මිසයිල් ප්‍රහාරයකින් බිම පතිත වෙනවා. එකපාරටම මුළු ලෝකෙම අවධානය මැද පෙරදිගට යොමු වෙනවා. ඉතින් අපි බලමු මේ සිදුවීම පිටුපස්ස තියෙන සම්පූර්ණ කතාව. හරි. මේ සිදුවීමත් එක්කම මුළු ලෝකෙම අවධානය යොමු වෙන්නේ මැද පෙරදිගට. හැමෝම අහන ප්‍රශ්නේ ඊළඟට මොකක් වෙයිද? ඉතින් මේ අතරෙම ඊරානය කියනවා මේක අපේම දෙයක්. අපිම හදපු ගුවන් ආරක්ෂක පද්ධතියකින් තමයි මේ ප්‍රහාරය එල්ල කළේ කියලා. ඒක නිකම්ම ප්‍රකාශයක් නෙවෙයි. ඒක ලෝකෙට දෙන ලොකු පණිවිඩයක්. හොඳයි. ඉරාන රාජ්‍ය මාධ්‍යයක තත්පරයක්වත් පරක්කු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ක්ෂණිකවම මේක ලෝකෙ වටේම ප්‍රචාරය කරනවා. දැවැන්ත ජයග්‍රහණයක් වෙදලට. ඇත්තටම ඇත්තයි බොරුවයි අතර තියෙන මේ සටනදී ඒ කියන්නේ ප්‍රචාරක යුද්ධයේ පළවෙනි වෙඩිල්ල පත්තු කරන්න යාලා තමයි. ඒත් ඉතින් අපි දන්නවනේ සිරස්තල වලින් කියවෙන්නේ සම්පූර්ණ කතාවම නෙවෙයි කියලා. එහෙනම් අපි ටිකක් ගැඹුරට ගිහින් බලමු මේ සිරස්තල ASCII හැංගිලා තියෙන ඇත්ත කතාව මොකක්ද කියලා. හරි. එහෙනම් අපි මුල ඉඳන්ම පටන් ගමු. ඇත්තටම මොකක්ද මේ ගුවන් යානයට උනේ? ඒක හිතපු කාර්ය මණ්ඩලයට මොකද උනේ? අපි සිද්ධියෙන් සිද්ධියට විස්තර ටිකක් බලමු. මේ බලන්න එකම දවසක් ඇතුළත කොහොමද සිද්ධිදාමය දිගහැරෙන්නේ කියලා. උදේ වරුවේ සාමාන්‍ය මෙහෙයුමක් විදියට පටන් ගන්නවා. දවල් වෙනකොට ඒක මහා ව්‍යාසනයක් බවට පත් වෙනවා. හවස් වෙද්දී සුන්බුන් හම්බ වෙනවා. ඊට පස්සේ රෑ වෙනකොට ඉරානයේ ඒ සුන්බුන්න පාවිච්චි කරලා තමන්ගේ ජයග්‍රහණය ලෝකෙටම පෙන්නනවා. හැමදේම පැය කිහිපයක් ඇතුළත. මුලින්ම ඉරානයෙන් එන කතාව තමයි එයාලා බිම දැම්මේ නිකන් යානයක් නෙමෙයි. ඇමරිකාවේ අති නවීන F-35 ස්ටෙල්ත් යානයක් කියලා. හිතන්නකෝ ඒක කොච්චර ලොකු ප්‍රකාශයක්ද කියලා. ඒද ඇත්ත වැඩි වෙලාවක් හංගන්න බෑනේ. සුන්බුන්නෝන යානය වලිගය දිහා බලපු ගමන්ම පැහැදිලි මේක F-15E යානයක් කියලා. ඉතින් කියමනක් තියෙනවනේ ඕනම යුද්ධයකදී පළවෙනියටම මැරෙන්නේ සත්‍යය කියලා. මෙතනත් වෙලා තියෙන්නේ ඒකම තමයි. හරි සුන්බුන් ගැන කතා කරලා ඇති. දැන් අපි මේ සිදුවීමේ තියෙන වැදගත්ම මිනිස්සුන්ගේ හදවතටම වදින කොටසට යමු. ඒ තමයි බිම වැටෙන ගුවන් යානයේ හිටපු නියමුවන්ට මොකද වුනේ කියන එක. මෙන්න මේ වගේ අවස්ථාවක තමයි Combined Search and Rescue එමන් නැත්නම් CSAR මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම මේක හරියට හොලිවුඩ් ෆිල්ම් එකක සීන් එකක් වගේ. ප්‍රබෝ හෙලිකොප්ටර් සතුරු ප්‍රහාර මගාරිමින් භූමියට ඇතුල් වෙනවා. ගුවනේ ඉඳන්ම ඉන්ධන සපයනවා. මේ හැමදේම සිද්ධ වෙන්නේ එකම එක දෙයක් වෙනුවෙන්. බිම ඉන්න නියමුවන්ව හොයාගෙන එයාලව බේරගන්න. එතකොට කවුද මේ පැරරෙස්කියු ජම්පර්ස්? එහෙම නැත්නම් PJs කියන්නේ? සරලවම කිව්වොත් ඒ තමයි ඇමරිකානු ගුවන් හමුදාවේ ඉන්න සුපිරිම කට්ටිය. එයාලා සටන් බිමේ වෛද්‍යවරු, දක්ෂ පැරෂූට් භටයෝ, කිමිදුම් සහ කඳු නැගීමේ විශේෂඥයෝ. කෙටියෙන්ම කිව්වොත් ඕනම භයානක තැනකින් කෙනෙක්ව බේරගෙන එන්න පුහුණු වුණු අය. ඒකයි මේ වගේ ජීවිතයත් මරණයත් අතර තියෙන මෙහෙයුම් එයාලට බාර දෙන්නේ. ඉතින් මේ දැවැන්ත පරිශ්‍රමයෙන් ප්‍රතිඵල ලැබෙනවා. එක් නියමුවෙක්ව ආරක්ෂිතව මුදා ගන්න එයාලට පුළුවන් වෙනවා. ඒක ඇත්තටම විශාල ජයග්‍රහණයක්. හැබැයි මෙහෙම එතනින් ඉවර නෑ. තවත් එක්කෙනෙක් ඉතුරුයි. කාලයත් එක්ක සටන් කරමින් අනෙක් නියමුවා සොයා ගැනීමේ අතිශය අවදානම් මෙහෙයුම තවමත් දිගටම යනවා. හරි දැන් අපි පොඩ්ඩක් බලමු මේකට පාවිච්චි කරපු ආයුධය ගැන. ඒ වගේම මේ සිද්ධියේ ප්‍රචාරක අවයක් විදිහට පාවිච්චි වෙන්නේ කොහොමද කියලාත් බලමු. මේ F-15 යානය බිම දාන්න පාවිච්චි කරලා තියෙන්නේ ඉරානීය බබත් 373 කියන ගුවන් ආරක්ෂක පද්ධතිය. ඉරානය නම් කියන්නේ මේක එයාලගේම S-400 එකක් කියලා. ඒත් ඇත්තටම විශ්ලේෂකයන්ට අනුව මේකට රුසියාවෙන් සහ චීනයෙන් තාක්ෂණික උදව් ලැබිලා තියෙනවා. ඉරානය කියනවා කිලෝමීටර් 400ක් දුරට යන්න පුළුවන් කියලා. හැබැයි ඇත්ත පරාසය සමහර විට කිලෝමීටර් 160ක් විතර වෙන්න පුළුවන්. ඒත් ඒකේ තියෙන ලොකම භයානකකම ඒත නෙවෙයි මේ පද්ධතිය ට්‍රක් රථවල සවි කරලා තියෙන්නේ. ඒ කියන්නේ එක තැනක තියෙන දෙයක් නෙවෙයි ඕන වෙලාවක එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. ඉතින් ඒක හොයාගෙන විනාශ කරන එක හරිම අමාරුයි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර දියුණු F-15 යානයක් මේ වගේ දෙයකට අහු වුණේ කොහොමද? විශේෂඥයන් නම් කියන්නේ මේක ලකි ෂොට් එකක්. ඒ කියන්නේ වාසනාවන්ත පහරක් වෙන්න පුළුවන් කියලා. හිතලා බලන්න ඉරාන මිසයිල් පද්ධතිය කඳුකර ප්‍රදේශයක හැංගිලා අන්තිම මොහොත වෙනකම්ම රේඩර් ඔෆ් කරගෙන ඉන්නවා. එතකොට F-15 එකට කිසිම අනතුරු ඇඟවීමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න ඕන F-15 කියන්නේ ස්ටෙල්ත් යානයක් නෙවෙයි. ඒ නිසා ඒකේ රේඩර් සලකුණු ලොකුයි ලේසියෙන් අහු වෙනවා. ඉතින් මේ හැම සාධකයක්ම එකට එකතු වුණාම මෙහෙම දෙයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හොඳයි. ඉරානයේ එක යානයක් බිම දාපු එක සමරනකොට තිරියේ පිටුපස ඇමරිකාව ඊට වඩා අති දැවැන්ත බලවත් ප්‍රතිචාරයක් දෙමින් ඉන්නවා. අපි දැන් ඒ පැත්තට හරිමු. 12300යි. මේක නිකම්ම ඉලක්කමක් නෙමෙයි. මේ තමයි එපික් ෆියුරි මෙහෙයුම යොඩතේ ඇමරිකානු හමුදා මේ වෙනකොටත් පහර දීලා තියෙන ඉරානයේ ලක්ක ගණන.
හිතන්න ඉරානය එක ගුවන් යානයක් බිම දාපු එක ලොකුවට සමරද්දී ඇමරිකාව ඉරානයේ යුද යන්ත්‍රයේ ඉලක්ක 12300කට පහර දීලා ඉවරයි. ඒකෙන් තමයි මේ ගැටුමේ සැබෑ පරිමාණය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඊරානීය ප්‍රචාරක ජයග්‍රහණයක් සමරනකොට ඇමරිකාවේ ප්‍රතිචාරය එන්නේ ඉතාමත් නිශ්ශබ්දව. නමුත් අතිශය නිර්වද්ද ප්‍රහාරයකින්. උදාහරණයක් විදියට යහලා ඉරානයේ B1 පාලම වගේ හමුදාවට අත්‍යවශ්‍ය සැපයුම් මාර්ගයක් දෙකට කඩලා දානවා. මේකෙන් වෙන්නේ ඉරාන හමුදාවේ සැපයුම් ජාලය සම්පූර්ණයෙන්ම අඩපණ වෙන එක. ඇතර මේක එක ගුවන් යානයක් නැටිවනවට වඩා දරුණු පහරක්. මේ පීඩනය එතනින් නවතින්නේ නැහැ. ඇමරිකාව දිගින් දිගටම තමන්ගේ යුද බලය මේ කලාපයට ගේනවා. ලෝකයේ තියෙන බලවත්ම ගුවන් යාන ප්‍රවාහන නෞකාවක් USS Ford ආයමත් කලාපයට එනවා. අනිත් F-15, F-16 යානවලින් කරන මෙහියුම් දහස් ගණනක් දිගටම ක්‍රියාත්මකයි. මේකින් ඉරානයට දෙන පණිවිඩය හරිම පැහැදිලි. මේක පටන් ගත්ත විතරයි. හරි. එනම් අපි මේ තනි සිදුවීම් වලින් පොඩ්ඩක් ඈත් වෙලා මේ සම්පූර්ණ ගැටුම පිටුපස්සේ තියෙන ලොකු චිත්‍රය දිහා බලමු. ඇයි මේ හැමදේම වෙන්නේ? ඇත්තටම ඇයි මේ මුළු ගැටුමම? ඇමරිකාව පැත්තෙන් බැලුවොත් එයාලා දකින ප්‍රධාන තර්ජන තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඉරානයේ සතුවා තියෙන දහස් ගණන් බැලිස්ටික් මිසයිල. දෙවෙනි එක එයාලගේ දැවන්ත ප්‍රහාරක ඩ්‍රෝන් බලෑනිය. ඒත් මේ හැමදේටම වඩා භයානකම තුන්වෙනි කාරණය තමයි ඉරානයේ න්‍යෂ්ටික අවයක් නිපදවන්න ඊටාම ආසන්නයට අවිත් ඉන්න එක. ඉතින් මේක තමයි අවසාන කතාව. ඇමරිකාවේ සහ එහි මිත්‍ර රටවල එකම උපාය මාර්ගික ඉලක්කය වෙන්නේ න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ වුණු ඉරානයක් අතට හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය යන්න නොදී බේරගන්න එක. එතකොට ඇයි මේ හෝමුස් සමුද්‍ර සන්ධිය මෙච්චරටම වැදගත් වෙන්නේ? කාරණය හරිම සරලයි. ලෝකයේ ප්‍රවාහනය වෙන තෙල් වලින් අති විශාල ප්‍රමාණයක් යන්නේ මේ පටු මුහුදු මාර්ගය හරහා. හිතන්න ඉරානය මේකේ පාලනය අතට ගත්තොත් එයාලට පුළුවන් ලෝකයේ තෙල් මිල Tamanට ඕන විදිහට පාලනය කරන්න. ඒක මුළු ලෝක ආර්ථිකයටම එල්ල වෙන මරු පහරක් වෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ හැමදේම දිහා බැලුවම අපි ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් ඉටුවනවා. මිසයිල, ඩ්‍රෝන වගේම වැරදි තොරතුරු ඒ කියන්නේ ප්‍රචාරණයන්ගෙන් පිරුණු මේ වගේ නවීන ගැටුමකදී සැබෑ ජයග්‍රහණය කියන්නේ ඇත්තටම මොකද්ද?